හැමෝටම අද අපේ වීඩියෝ එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද අපේ වීඩියෝ එකෙන් අරගෙන එන්නේ අපේ ස්විට්සර්ලන්ඩ් ටුවර් එකේ ලින්ත් හෝම් ඔෆ් චොක්ලට් පාර්ට් 2 වීඩියෝ එක. මේ වීඩියෝ එකේදී ඔයාලට බලා ගන්න පුළුවන් ලින්ත් චොක්ලට් ආරම්භයේ සිට වර්තමානයේ තෙක් කොහොමද දියුණු වුනේ කියලා. ඒ වගේම මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් past to present ලින්ත් චොක්ලට් නිෂ්පාදනය සඳහා යොදාගත් එක වර්ගයේ molds. guys, දැන් මේ සැනිටයිසර් කරලා ලෑස්ති වෙන්නේ වෙනම ලෙවල් එක්ස්පීරියන්ස් එකක් ගන්න. ඉතින් බලමු අපි මොකද්ද කියන එක. වීඩියෝ එකත් එක්ක රැඳී ඉන්න කියලා ආරාධනා කරනවා. මේ දාපුවම මාර චොකලට් සුවඳක් තියෙන්නේ. ඉතින් කියන්නේ වට්ට සුවඳයි චොකලට්. එතන තියෙන්නේ චොකලට් ටික ටේස්ට් කරන්න, ඒක රස බලන්න. ටිකක් ඉස්සරහ වීඩියෝ එකකින් ඔයාලට පෙන්නනවා. ඉතින් guys, මම අර කලින් කිව්වා වගේ වෙනම ලෙවල් එක්ස්පීරියන්ස් එක ගන්න තියෙන්නේ මෙතන තමයි. මෙතනදී ඔයාලට පුළුවන් 3 type of chocolate flavors taste කරන්න. ඉතින් මේ flavors තුනම taste එකත් එක්ක depend වෙනවා. ඔයාලට දැන් මේ පේන්නේ උණු වෙන chocolate අපි taste කරන්න යන ආකාරය. ඉතින් අපි මේ flavors තුනින්ම try කරුවා. ඒක වෙනම level experience එකක් තියෙන්නේ. පට්ටම රහයියා. ඒ වගේම තමයි මේ chocolate වල තියෙන වැදගත්ම දේ උණු වෙන chocolate වල taste එක බලන්න පුළුවන්. ඒකත් වෙනම level experience එකක්. මෙතනදී අපේ චොක්ලට් එක්ස්පීරියන්ස් එක වගේම මෙතනට ආපු අනිත් අයගෙනුත් අහලා බලමු කොහොමද එයාලට මේ චොක්ලට් වල ටේස්ට් එක්ස්පීරියන්ස් එක දැනෙන්නේ කියලා. දැන් හරිනවද? It's very delicious, but I think I prefer the white one at the moment. It's very creamy, milky. So very good. Yeah, really tasty. Yeah, you know, it's really tasty. It's good. Good one. It's good for. Yeah, sure. I didn't try them yet.
I have to try it again. Okay. Or just. It's a really good chocolate. I like it. Good I afternoon. prefer white chocolate, White but chocolate? I haven't tried it yet. Like, in general, in life, I prefer white chocolate. I will try it now. Okay. Yummy. Yummy. Yummy and smoothie. Which one is favorite yours? Dark chocolate or white chocolate? White chocolate. White chocolate. Okay. Thank you. Thank you. Ciao. Ciao. Delicious. Wow. Lindt Chocolate Factory's got it right. It's delicious. Which one is your favorite? Dark chocolate or white chocolate? I like white chocolate personally. Yeah, white chocolate's just more my thing. Yeah, it's great. Where are you guys from? Sri Lanka. Oh, nice. Living in Italy. Beautiful. Well, you picked a great spot for it. Delicious chocolate. Highly recommend. Thank you. Yeah, cheers. Yeah. මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ ලින්ක් චොක්ලට් ප්‍රොඩක්ෂන් එක ෆයිනල් අවුට්පුට් එකක් විදිහට එළියට එන්නේ කොහොමද කියලා. මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් handmade Lindt chocolates. මෙතනදී different types of chocolate flavors produce වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් පිටිපස්සේ background එකේ තියෙන්නේ ඒ රසයට අනුව produce වෙන ingredients. ඒ වගේම තමයි අපිට මේ chocolate pieces වල රස බලන්නත් පුළුවන්. මේ section එකේදී ඔයාලට බලා ගන්න පුළුවන් Lindt chocolate brand එක worldwide spread උනේ කොහොමද කියලා. chocolate කොහෙද ගියේ කියන එක? අපි දැන් මේ බෝලෙන් හොයන්න යන්නේ chocolate අපේ ලංකාවේ කොහෙද තියෙන්නේ කියලා. ලංකාවේ කොහෙද තියෙන්නේ? අප්‍රිකාවේ විතරයි තියෙන්නේ. මෙන්න තියෙනවා guys ලංකාව. මෙන්න තියෙනවා ලංකාව. අද? ලංකාව මෙහෙනම් මෙහෙ තියෙන්නේ. මේ තියෙන්නේ ඉතාලියේ.
මේ පාර්ට් එකේදී මේ ටුවර් එකට පාටිසිපේට් වෙන ඕනම කෙනෙක්ට මෙමෝ එකක් විදියට ලින්ක් චොක්ලට් ලෝගෝ එක දාලා අපේ ෆොටෝ එකක් ඊමේල් එක කරා අපිට ලබා ගන්න පුළුවන්. ඉංග්‍රීසි select කරන්න තියෙන්නේ. let's go start. කොහෙන්ද? මේ ෆොටෝ තියෙන්නේ මොකක්ද හොඳ? මේකද මේ? හා? ඒකයි ගන්න. කොහොමද හොඳ? ඔයාම බලන්න. කොහොමද හොඳ? ini බලන්න ඕන. අවුලක් නැහැ නේ. send. next day na. ගයිස් මෙන්න මෙතන තමයි තැන. මෙතනදී ඔයගලන්ට variety of Lindy truffles free අරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ චොකලට් බෝල වර්ග 8කින් සමන්විත වන අතර එකකට එකක් රසය වෙනස්. හැබැයි මම අර කලින් කිව්වනේ මෙතන ෆ්‍රී ගන්න පුළුවන් කියලා. ඒ ෆ්‍රී ගන්න පුළුවන් වර්ග 8න් එක ගානේ පමණයි. ඒ කියන්නේ එක වර්ගයකින් එකක් විතරයි ගන්න පුළුවන්. ඒගොල්ලන් queue එක ස්ටාර්ට් කරනකොටම එතන නෝටිස් කරලා තියෙන එක වර්ගයකින් එක ගානේ ගන්න කියලා. මට ඉතින් උතන ඉන්න කෙනා මම කැමති වර්ග වලින් ට්‍රෆල්ස් කීපයක්ම ගන්න කියලා මට කිව්වා. ඉතින් මම එහෙම කීපයක් ගත්තේ වයි වීඩියෝ එකේ ඉස්සරහට ඕගලන්ට පෙන්නන්න. ඉතින් guys අපිට වඩා මේ චොකලට් මෙතනින් ගත්ත ඇති වැඩිපුර ගත්ත ඇත් සාමාන්‍ය අඩුවෙන් ගත්ත ඇති. ඉතින් ඔයගොල්ලන්ගේ අදහස් පහල කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාගෙන යන්න. මීට වඩා ගත්තද නැත්නම් මීට අඩුවෙන් ගත්තද කියන එක.
ගයිස් මේ තමයි ඉතින් අවසානයේ. මෙතනදී පොඩි සර්ප්‍රයිස් එකක් තියෙනවා. ඔය ඩිස්ප්ලේ එක මාර්කින් චෙෆ් කෙනෙක් ඇවිල්ලා ඔය මේ බෝලයක් මාර්කින් එනවා. ඉතින් එතන සර්ප්‍රයිස් එකක් තියෙනවා. ඉතින් අවසානවට වගේ අපි ගිය දවසේ ඒක වැඩ කෙරුවේ නැහැ. ඉතින් අපිට සර්ප්‍රයිස් එක බලා ගන්න බැරුව ගියා. end of the tour එකේදී බලා ගන්න පුළුවන් ඩිස්ප්ලේ එකක් මාර්ගෙන් ලින්ක් චොක්ලට් බ්‍රෑන්ඩ් එකේ හිස්ටරි එක පිළිබඳව කියලා දෙනවා. ඊළඟට අපි යන්නේ ලින්ක් චොක්ලට් ස්ටෝර් එකට. මෙතනදී අපිට ලින්ක් චොක්ලට් පර්චේස් කරන්න පුළුවන්. ඔයාලට මේ වෙල්කම් එකේදී පේන්නේ ඩුබායි චොක්ලට් ස්ටයිල් එකට ලින්ක් ස්ටයිල් ඩුබායි චොක්ලට් එක. ඒ වගේම තමයි අපි ගිය දවසේ මේ චොක්ලට් එක ටේස්ට් කරලා බලන්න අපිට වගේම මෙතන හිටපු අනිත් අයටත් අවස්ථාව හම්බුණා. Das war so wie in Minecraft. Nur so, haben sie nicht so natürlich drin. Nein, haben die gleich. Aber eigentlich. Das einzige ist Champagner. Nein. Perfekt, Ja, richtig. Ich kann wahrscheinlich nicht ins Freizeit. Take away the menu.
Excuse me. Excuse me. Yeah. Excuse me. guys අපි මියුසියම් එක ඇතුලින් එළියට ආවා දැන්. ඉතින් මේ මියුසියම් එකත් එක්ක ඉස්සරහින්ම තියෙන ලේක් එක. ඒක හරි ලස්සනයි. මේ සීත දවසින්දා සෙනඟ නැහැ. මම හිතන්නේ රස්නේ කාලේට මෙතන සෙනඟෙයි. මොකද මේ බෝට්ටු එහෙම තියෙනවා. මම හිතන්නේ ගොඩක් මේ ටූරිස්ට් අය මෙතනටත් එනවා වෙන්නේ නැති. හරිම ලස්සන තැනක්. Hey guys, this is the end of our tour. ඉතින් අපි අපේ ගමරට බලා එන්න පිටත් වුණා. ඒ කියන්නේ ස්විස් ඉඳලා ඉතාලිය එන්න. යාළුවනේ අපේ ස්විට්සර්ලන්ඩ් ටුවර් එක මෙතනින් ඉවරයි. අපේ මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, ඔයාලගේ අදහස් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ ලියන්න වගේම අපිට සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් යාළුවනේ ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් චාව් හැමෝටම.